අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා උපාධිගුරු තුංගන කණ්ඩායමත් සමග සමාරම්භක පැහැදිලි කිරීමේ දේශනයට සම්බන්ධ වෙන හැම දරුවෙකුටම ඔබ දන්නවා පැහැදිලිවම මේ වෙද්දී රජයේ විසින් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. එහෙම නැත්නම් කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා උපාධිධාරීන් ගුරු වෘත්තියට බදවා ගැනීම සඳහා. ඒතර මේක කාලයක් තිස්සේ තිබ්බ ලොකු ආරවුලක් බවට පත් වෙලා තිබ්බා. මේ ගැටුම නැත්නම් මේ ගැටලුව මේ අධිකරණය ඉදිරියේ තිබ්බ මේ ප්‍රශ්නය අවසානයේ අධ්‍යාපනයට බොහොම නරක විදියට බලපාමින් තිබ්බා. එනිසායි දෙවන වාරයේ වෙද්දී අදාළ බඳවා ගැනීම සම්පූර්ණ කිරීම සඳහා මේ වෙද්දී රජයේ පැත්තෙන් අදාළ ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. ඉතින් ඒ වගේ පසුබිමක තමයි අපේ තුන්වෙනි කණ්ඩායම ආරම්භ කරන්නේ. මම තුන්වෙනි කණ්ඩායම ඔබත් එක්ක වැඩ කරන විදිය සම්බන්ධයෙන් පැහැදිලි කරන්න කලින් අපේ එක සහ දෙක කණ්ඩායම් සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරලා ඉන්නවා. අපි පළවෙනි කණ්ඩායම පටන් ගත්තේ මේට අවුරුද්දකට කලින්. මොකද ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ග අවසන් අදියරේ තිබ්බ වෙලාවක හැබැයි ඒ වෙද්දිත් අභියාචන අධිකරණය හමුවේ තිබ්බ ගැටලුව निराකරණය වෙලා තිබ්බේ නැහැ. නමුත් අපේ දේශන වලට සම්බන්ධ වෙලා ගුරු වෘත්තියේ ඉන්න අයගේ එක්ක යාළුවෝ නැත්නම් ඥාතීන් මේ අයට උපාධිධාරීන් ඉදිරියේ ඉන්න අයට ගුරු වෘත්තියට ප්‍රවිෂ්ඨ වෙන්න ඔවුන්ට දේශන ආරම්භ කරන්න කියලා තිබ්බ පෞද්ගලික මට්ටමේ ඉල්ලීම් ප්‍රමාණයක් නිසා තමයි අපි පළවෙනි කණ්ඩායම ඇත්තටම ආරම්භ කරේ. ඉතින් පළවෙනි කණ්ඩායම මාසයකට දවස් 8ක් IQ එක දවසක් සතියේට සාමාන්‍ය දැනීම එක දවසක් මේ විදියට මාසයකට දවස් 8ක් විදියට දේශන පැවැත්වුවා. හැබැයි මේක අද වෙනකලුත් යනවා සාමාන්‍ය මට්ටමකින් යන්නේ. ඔවුන් මේ වෙදි ලොකු වැඩ ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒතර මේ දෙවෙනි කණ්ඩායම අපි පටන් ගත්තා දැන්ට මාසයකට කලින්. ඔවුන්ගේ මේ පළවෙනි මාසය යන්නේ. ඒතර ඔවුන්ට අපි දෙගුණක වේගකින් වැඩ කරන්න උනා. මොකද අප්‍රේල් මාසයේ වගේ විභාගයේ පැවැත්වෙන්න නියමිතයි. ඒතර මේ සඳහා ඔවුන්ව අනිත් අය අවුරුද්දක් තිස්සේ ඉගෙන ගත්ත කාරණා මාස 3කින් වගේ ගොඩ දාලා දෙන්න අපිට දෙගුණකින් තුන්ගුණයකින් වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඔවුන් අපි ඒ සඳහා සූදානම් කිරීම ටිකක් වේගවත්ව සිදු කරමින් පවතිනවා. ඒතර මේ ආරම්භ කරන්නේ ඔබ සම්බන්ධ වෙන්නේ අපේ තුන්වන කණ්ඩායම විදියට. ඒතර තුන්වන කණ්ඩායම ඔබට ඇත්තටම තුන්ගුණයකින් හතර ගුණයකින් වැඩ කරන්න වෙනවා. ඒ නිසා අපි ඔබට මාසයකට දේශන 8ක් කියන කතාවෙන් එළියට ගිහිල්ලා මාසයකට අනිවාර්ය දේශන 24ක් විදියට පාඨමාලාව සැලසුම් කරලා තියෙනවා. හැබැයි මේක ඊට එහා අගයක් අනිවාර්යයෙන්ම ගන්නවා. දැන් උදාහරණයක් විදියට අද පාන්දර 4ට අපි දෙවන කණ්ඩායමට ක්ලාස් එකක් දැම්ම 4 ඉඳන් පාමාරණක 5:45ට ඉවර වුණේ. එතකොට ඒ වගේ දේශන අපි අමතරව පවත්වනවා. මේ සියලුම දේශනවල ඔයාලට දැන් සම්බන්ධ වෙන්න පුළුවන් බැරි අවස්ථා ඕන තරම් තියෙනවා. මොකද ඔබ මේ වෙද්දී එක්කෝ උපාධාරියෙක් විදිහට වෙනත් වෘත්තියක නිලලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසලක සමල්දාරිවරයෙක් විදිහට වැඩ කරනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබ නිදහසේ ගෙදර ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර මේ ඔබ මොන මට්ටමක හිටියත් ඔබට අදාළ දේශනය පැවැත්වුවාට පස්සේ අපි රෙකෝඩින් ලබා දෙනවා. මේ එක රෙකෝඩින් එකක්වත් අනිවාර්යෙන්ම විභාගයේ අවසන් වෙනකන් අපි ඉවත් කරන්නේ නැහැ. ඔබට ඕනම දවස් ගාන ඕනම වතාවක් මේක නරඹන්න පුළුවන් විදිහට තමයි අපි ඔබට අපේ රෙකෝඩින් ලබා දීම සිද්ධ කරන්නේ. දැන් මම ඔබට තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් අනිත් අර කණ්ඩායම් වලට තිබ්බා වගේම ඒ ගැන මේ වෙද්දි තියෙන අදහස පැහැදිලි කරනවා. එතකොට මේ අදහසත් එක්ක ඔබ දේශනාවට සම්බන්ධ වෙද්දී ඔබ මේ කාරණා निराකරණය කරගෙන එන්න ඕනේ. මොකද අපිට දේශනයක් අතරතුරදී අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරද්දී පාඩමක් සාකච්ඡා කරද්දී ඔබේ ගැටලුවට අපිට ඒ වෙලාවේ උත්තර දෙන්න අමාරුයි. එහෙම වුණොත් අදාළ පාඩම සම්බන්ධයෙන් තියෙන ක්වොලිටි එක වැටෙනවා. නැත්නම් අදාළ පේපර් එකේ තියෙන ඕන ක්වොලිටි එක වැටෙනවා. ඒ නිසා ඔයාලට තියෙන අවුල් ටික ඔයාලට ලියා ගන්න අපි මෙන්න මේ උදව්ව කරනවා. ඔබට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සීමිත නැවත ඉල්ලුම් කළ හැකිද කියන එක. ඔබ දන්නවා ඌණ සේවා උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බදවා ගැනීම සඳහා පැවැත්වන්න නියමිතව තිබ්බ ගුරු විභාගයක් තමයි කල්ගියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තිබ්බ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ගුණ කරපු නඩුවට අදාළව. එතකොට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් දැන් ගත වෙලා තියෙද්දි තියෙන ගැටලුව තමයි තියෙන ප්‍රශ්නය තමයි දැන් විභාගයේ පවත්වන්න සූදානම් වෙද්දී ඒ අතරතුරත් ඉල්ලුම් නොකලාට ඉල්ලුම් කරන්න පුළුවන් වේද කියන කාරණය. ඒතර මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනය එනකම් ඔබට බලාගෙන ඉන්න වෙනවා. එහෙම පුළුවන්ද බැයිද කියන කාරණේ සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් කියන්න බෑ.
බොහෝ විට මට හිතෙන විදියට අවස්ථාවක් නොදෙයි කියන කාරණය තමයි ඉන්නේ. හැබැයි ඒ සම්බන්ධයෙන් ඒක පුද්ගලික අදහසක් විතරයි. නිල තත්ත්වය දැනගන්න අපිට ගැසට් නිවේදනය එනකන් ඉන්න වෙනවා. ඒ නිසා ඒක මම ප්‍රශ්නාර්ථයක් විදියටම ඉතුරු කරනවා. වයස් සීමාවන් මොනවද කියන එක සාමාන්‍යයෙන් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා තියෙන්නේ අවුරුදු 40 වයස් සීමාව. හැබැයි ගරු අගමැතිතුමිය අධ්‍යාපන විෂය භාර අමාත්‍යතුමිය විදියට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරා අවුරුදු 45 වෙනකන් අවස්ථාව දෙනවයි කියලා. දැන් සංවර්ධන නිලධාරී සේවයේ ඉන්න අතරතුර රාජකාරීවල නිරත වෙමින් ඉන්න කට්ටියට පාසල්වල එතකොට විභාගෙ ඉල්ලුම් කරපු අයටත් ඒ වෙද්දි විභාගෙට ඉල්ලුම් කරද්දී තිබු වයස් සීමාව තමයි බලපවත්වන්නේ. දැන්ට අවුරුදු දෙකකට කලින් ඒ කට්ටිය වයසට ගියා කියන එක අදාළ කාරණයක් නෙවෙයි. මොකද ඒක ඔවුන්ගේ වරදක් නෙවෙයි. ඒ නිසා ඒ කාරණය අදාළ වෙන්නේ නැහැ හොන්ට. හැබැයි විවෘත පදනමින් බඳවා ගන්න පිරිසට වයස් සීමාව 40 තියෙන්නේ. හැබැයි එතන අසාධාරණයක් තියෙනවා. ඒ තමයි දැන්ට අවුරුදු 2කට කලින් විභාගයට ඉල්ලුම් කරන්න අවුරුදු 39 40 සීමාව තිබ්බ අයට විභාගයන් නොපැවැත්වීම නිසා දැන් අවුරුදු 2ක කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට ඒ අයට මොකද්ද කරන්නේ අවුරුදු 2ක් අවුරුදු 1කමාරක් වයසට ගිහිල්ලා. එතකොට ඒක තවදුරටත් 40 සීමාව සාධාරණද කියන ප්‍රශ්නේ තියෙනවා. කොහොම නමුත් ඔබ විවෘත පදනමින් බඳවා ගැනීම 40 සීමාව සහ සීමිත පදනමින් බඳවා ගැනීම මේ වෙද්දි ඉල්ලුම් කරලා තියෙන අය සහ ඉන්න අය 45 සීමාව. හැබැයි අර විභාගයට කලින් ඉල්ලපු අයට ඒක බලපවත්වන්නේ නැහැ. ඒ නිසා ওই සීමාවන් ගැන අදහසකින් 40 සහ 45 අනිත් අයටත් 45 කරන්න බැයිද වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට උන්ට ගුරු සේවයේ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙලා විශ්‍රාම යන්න තියෙන අවකාශය තමයි නැති වෙන්නේ කාලය ප්‍රමාණවත් නොවීම මත. නිසා මේ සම්බන්ධයෙන් රජය මොන වගේ අදහසක් දරනවද කියන එකත් ගැසට් නිවේදනයක් එනකම් ඉන්න වෙනවා. දැනට 40 විවෘත පදනමට 45 සීමිත පදනමට ඒ වගේම ඉල්ලුම් කරලා තියෙන අයට ඒක ගැටලුවක් නොවන තැන කියන අදහසේ ඔබ ඉන්න. ඊළඟ කාරණේ විභාග දෙකක් විභාගයේ කවදාද කියන එක. විභාග දෙකක් පැහැදිලිවම විභාග දෙකක් පවත්වන බව දැනුම් දුන්නා. ඒ විභාග දෙකක් පවත්වන්න බලපවත්වන කාරණා ඔබ දන්නවා. මේ වෙද්දී ඉන්න උපාධිධාරීන් සමන්ධාරීන් විදියට ඉන්න අය පාසල්වල සේවය කරන අයට යම් කිසි අවස්ථාවක් දෙන්න ඕනේ කියන පදනම දිගින් දිගටම යම් වෘත්තීය සහ අනිත් පැත්තෙන් සමාජ කතිකාවතක් නිර්මාණය කරමින් ඉන්නවා. ඒ නිසා විභාග දෙක කියන තැනට යන්නේ. අනිත් පැත්තෙන් පළාත් සභා සඳහා පවත්වන විභාග සම්බන්ධයෙන් ඒ මූලික අදහසක් තාම පළ කරලා නැහැ. සමහර විභාග දෙකක් නෙමෙයි ඊට වඩා වැඩි ප්‍රමාණයකට යන්න පුළුවන්කම තියෙනවා. ඒ පළාත් සභා වලින් බදවා ගැනීම වෙන වෙනම සිදු කරයි බොහෝ විට තිබ්බ විදිහටම. එනිසායි මේක විභාග දෙකක් විභාග තුනක්ද කියන කාරණය ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. කොහොම නමුත් යම් දැන් උදාහරණයක් විදිහට වයිබ පළාත් සභාවේ ගුරු වෘත්තියට ඉල්ලුම් කරන කෙනෙකුට විශේෂ නිර්දේශය පාව වෙනස් වෙනවා. එතකොට කොහොමද ඒවා කළමනාකරණය කරගන්නේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව විදියට පොදු එකඟතාවයකට එනවද වගේ කාරණා ටිකක් තියෙනවා. කොහොම නමුත් විභාග දෙකක් පැහැදිලිවම සීමිත අයට ඒ කියන්නේ මේ වෙදින්න අයට සහ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අලුත් අයට උපාධිධාරීන්ට විවෘත පදනමින් විභාග දෙකක් තියෙනවා. ඒට එහත් ගිහිල්ලා විභාග ප්‍රමාණයක් පවත්වන්න අවශ්‍ය වෙනවා පළාත් සභා පාසා සඳහා බඳවා ගැනීම සඳහා. එතකොට විභාගයේ කවද්ද කියන එක විභාගය හරි මේක දෙකක් තමයි. විභාගය අප්‍රේල් මාසේ වගේ පවත්වයි කියලා අදහසක් තියෙන්නේ. පෙබරවාරි මාසේ ගැසට් නිවේදනය නිකුත් වෙන්න නියමිතයි. ඒ අනුව අප්‍රේල් මාසයේදී විභාගය පවත්වන්න නියමිතයි. ඉතින් අපි බලමු අප්‍රේල් වෙද්දී ඔබව ඉතා හොඳ සූදානමකට ලක් කරන්නේ කොයි විදිහටද කියන කාරණේ ඊළඟ කොටසදී අපි කතා කරනවා. තරංකාරීත්වයේ කෙබඳු කිව්වහම ඔයාලට මම පටන් ගද්දි කිව්ව අවස්ථාවම ඔළුවට තියාගෙන හිටියොත් හරි දැන්ට අවුරුද්දක් හෝ ඊට වඩා වැඩි කාලයක ඉඳන් තවත් සමහර ආයතනවල ශිෂ්‍යයෝ සූදානම් වෙනවා. ඒ නිසා අවුරුද්දක වගේ සූදානමක් තියෙන අයත් ඉන්නවා. මාස දෙක තුනක සූදානමක් තියෙන දෙවෙනි කණ්ඩායමක් ඉන්නවා. එතන ඔබ තුන්වෙනි කණ්ඩායම විදියට තමයි ඔබ දැන් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. එනිසා ඔබේ සූදානම් වීම අතිශයින් තරංකාරී ස්වරූපයක තියෙන්න ඕනේ. ඔයාට මේ අවස්ථාව ගන්න ජීවිතේ කරන්න පුළුවන් උපරිම කැපකිරීමට යන්න වෙනවා. හරියට ඔයාට සිද්ධ වෙනවා අර A level වලට පාඩම් කරා වගේ. එතකොට කැම්පස් එකේ විභාග වලට එහෙම කියන්න බෑ නේද අපිට. අපි දන්නවනේ. ඒ නිසා අපි A level තැනම ඉමු. මම කැමති එහෙම ඉන්න නේද? කැම්පස් එකේ විභාග ලියෝ වගේ කියන්න බෑ. ඒක ඉතින් ගොඩාක් දෙනෙකුට
නේද? ඒක එච්චර ගණන් ගන්න කාරණයක් නෙවෙයි. සාමාන්‍ය රිපීට් නේද? ගොඩක් ගොඩ ගැහිලා එහෙම ඉන්න කෙනෙකුට නම් ලොකු මානසික ආතතියක් එක්ක ලියන්න වෙනවා විභාග සූදානම් වෙන්න වෙනවා. අනිත් අයට ඉතින් එහෙම නැහැ. හැබැයි අපි ඔක්කොම ඒ ලෙවල් වලදී ලොකු ගේමක් දුන්නානේ. අන්න ඒ ගේම මේ වෙලාවේ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ඕන වෙනවා. මොකද ඒ ලෙවල් ලියන්න සෙට් වෙන්නේ ඒ අවුරුදු දෙක වැඩ කරන අය. හැබැයි මේකේ ඉන්නවා කණ්ඩායම් කීපයක් නේද? විවිධ මට්ටම් වලින් වැඩ කරපු. ඒ නිසා උන්ට ලොකු තරගයක් මේ වෙලාවේ ඇත්තටම තියෙනවා. නිසා ඔබ ඒ සඳහා දැඩි කැපවීමක් කරන්න ඕනේ. නිසා ඔබේ කැපවීම සාපේක්ෂ වෙන ඔබේ ප්‍රතිඵලයට. නිසා මේ අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙලත් එක්ක ඔබට යන්න අමාරුයි නම් ඔබට පැහැදිලිවම වෙනත් විකල්පයක් හොයාගන්න වෙනවා. මොකද මේ අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙලට කැමති නම් විතරයි ඔබ දේශනත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට ඒක දරා ගන්න ලොකු අපහසුතාවයක් තියෙනවා නේද? විභාගයට එන ටික මේන් දෙනවා කිව්වට එහෙම එන්නේ නැහැ. ඒව පට්ටපල් බොරු. අපේ නේද? අපි දුන්න අපි උගන්වපු දේවල් විභාගයට තියෙන එක ඇත්ත. හැබැයි ඒ අපි විභාග පේපර් එක දැනගෙන නෙවෙයි. ඒ අපේ අත්දැකීමත් නෙවෙයි. ඇත්තට මේ වාසනාවේ වෙලා. දැන් අපි උගන්වපු දේවල් නේද? බස්නාහිර පළාත් විභාගේ තමයි වැඩිපුරම තිබ්බේ ප්‍රශ්න 23ක්ම. හැබැයි ඉතින් ඒවා ඒ විදිහට තියෙන්නේ අපේ එකක් නෙවෙයි. අපි ඉතින් පරණ නේද? පාස් පේපර් ටික අරගෙන ඒ වගේ ප්‍රශ්න දාලා ඒ වෙදි ට්‍රෙන්ඩ් වෙන අනිත් එක්සෑම් වල තියෙනව ටික දාලා එහෙම උගන්වනවා. ඒ නිසා ඒව නැවත එන එක වාසනා ගුණයක් මිසක් ඒක අත්දැකීම හෝ නැත්තම් ඒ වෙනත් වංචාකාරී කාරණයක් නෙවෙයි. ඒ නිසා ඔබට ඔබ ගැන විශ්වාසයෙන් වැඩ කරන්න වෙනවා. වෙන කිසිවක් අදාළ වෙන්නේ නැහැ. දැන් අපි ගියොත් එහෙම මේ තුන්වෙනි කණ්ඩායම අපේ පටන් ගන්නවා. මේක වෙන්න මෙහෙම අපි කොටස් වෙන් කරලා තියෙනවා. ඔයාට දේශන 24ක් මාසෙට තියෙනවා. ඒ මාසෙට තියෙන දේශන 24 හැදෙන විදිය තමයි මේක දාලා තියෙන්නේ. බුද්ධි පරීක්ෂණය අපේ කොටස් 4කට වෙන් කරනවා. සාමාන්‍යයෙන් කොටස් 2කට වෙන් කරන්නේ. බුද්ධි පරීක්ෂණේ කොටස් 4කට වෙන් කරනවා. ඒ කොටස් 4කට වෙන් කරන විදිය ගැන මම මුලින් පැහැදිලි කරලා ඉන්නම්. ඉස්සරලාම ඔයාට කෙටිකරන පන්තිය ගැන අදහසක් දෙන්නම්. ඔබ දන්නා විභාගයේ ගණිත ගැටළු විසඳද්දී අපිට කෙටි ක්‍රම ඕන වෙනවා. හැබැයි කෙටි ක්‍රම කියන්නේ විභාගයේ 100ට 1ක් 2ක් 3ක් 4ක් 5ක් වගේ ඔබ පුංචි කෑල්ලක්. එනිසා අපි මේ දේශන මේ පැය ගණන් තියෙනව නෙමෙයි. පැය 1 පැය 1මාර වගේ තියෙන දේශන ඔයාට විවිධ ගැටළු සඳහා භාවිත කරන්න පුළුවන් කෙටි ක්‍රම 300ම අපි උගන්වනවා. මේ 300 ඔයා කොටස් විදිහට ඉගෙන ගන්නවා. අපිට ඔයාට මේ මාසේ දාලා තියෙනවා දේශන 4ක්. ඔයාට ජනවාරි මාසේ 29 දේශනයක් තියෙනවා. පෙබරවාරි 5 තියෙනවා. පෙබරවාරි 13 තියෙනවා. පෙබරවාරි 20 තියෙනවා. මේ කෙටි ක්‍රම පන්ති. මෙතන කෙටි ක්‍රම පන්තියට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක පැයක එකමාරක පැය දෙකක් ඒක ඉක්මවා යන්නේ නිසා ඔයාට ඒ දේශන කෙටි වීඩියෝ විදිහට තියෙන්නේ. ඔයාට ඕන වෙලාවක අරගෙන නේද ඕන වතාවක් බලා ගන්න පුළුවන්. ඔයාට මේකට සම්බන්ධ වීම අනිවාර්ය කාරණයක් නෙවෙයි. ඔයාට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඕන ටික මම කියනවා. අනිත් ඒවා ඔයාට පුළුවන් වෙලාවට සම්බන්ධ වෙලා වීඩියෝ ටික බලා ගත්තහම ප්‍රමාණවත්. ඊට පස්සේ IQ level up class එක. IQ level up class එකට සම්බන්ධ වෙන්න ඕනේ. IQ සම්බන්ධයෙන් අපි කියන්නේ මෙලෝ හසරක් නැහැ කියලා. කිසිම අවබෝධයක් නැතුව එක්ක කලින් විභාග ලිව්වත් ඒව ගැන අවබෝධයෙන් තොරව ලියපු විභාග වෙන්න පුළුවන්. නැත්නම් මේ ලියන පළවෙනි විභාගය බුද්ධි පරීක්ෂණයේ ඒ කියන්නේ සාමාන්‍ය බුද්ධිය නැත්නම් අභියෝග්‍යතාවයේ ප්‍රශ්න නිර්මාණය වෙද්දී ඒ නිර්මාණය වෙන ප්‍රශ්න වලට විභාග දවසේ ගිහිල්ලා නේද බලාගෙන කල්පනා කරගෙන හිටියට උත්තරේ එන්නේ නැහැ. ඔයා ඒ සඳහා ඔයා කලින් දැනුම්වත් ස්වභාවයක් තියෙනවා නම් තමයි ඇත්තම ප්‍රශ්නයක් තේරෙන්නේ. එතකොට එතෙන්ට වාගේ ඔළුව හදාගන්න ඒ පාඩම් වලට අදාළව මූලික කාරණා. ඒවා විභාගෙට එන්නේ අපි මේ ගන්නේ ඒ පාඩම් වලට අදාළව තියෙන බේසිකලි දේවල් ගන්නවා. ඒ වගේම පරණ විභාග ප්‍රශ්න පත්‍රවල තිබු ප්‍රශ්න ගන්නවා. එතකොට ඒව අරගෙන අපි අදාළ පාඩමට උදාහරණයක් දැන් අපි මේ ඉස්සලාම සාකච්ඡා කරන්න තියෙන සංකරණා සංයෝජන පාඩමට අදාළ මූලික කාරණා ටික සාකච්ඡා කරනවා. එතකොට මේ මූලික කාරණා සාකච්ඡා කරන පන්ති වලට එන්න ඕනේ IQ සම්බන්ධයෙන් එහෙම අවබෝධයක් දැනුමක් ඒ තමන්ට නැහැ කියලා හිතන අය. ඒ ක්ලාස් එක පැය දෙකක් හෝ ඊට වඩා වැඩි වෙලාවක් පැයක් වෙනවා. එතකොට ඒ දේශන වලට සම්බන්ධ වෙන්නවට අවස්ථා තියෙනවා. ජනවාරි 31, පෙබරවාරි 7, පෙබරවාරි 14 සහ පෙබරවාරි 21. එතකොට ඒ දේශන පැය දෙකක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. ඒවට සම්බන්ධ වෙන්න ඕනේ ඇත්තටම ඔයාට IQ කොට දාගන්න අමාරුයි. මම IQ වල ඉන්නේ පල්ලෙහා. ඒ නිසා මම මේක මුලින්
වේගෙන් නේ මුලින් පටන් අරගෙන වේගෙන් ලොකු ගමනක් අවබෝධයෙන් යන්න කැමති අය තමයි එතන සම්බන්ධ වෙන්න ඕන. ඊළඟට තියෙනවා හැමෝම සම්බන්ධ වෙන්න ඕන පන්ති බුද්ධි පරීක්ෂණ පාඩම් මාලාව තියෙනවා. මේකට හැමෝම එන්න ඕන. ඒක ජනවාරි 27 පෙබරවාරි 3 පෙබරවාරි 10 පෙබරවාරි 17 තියෙනවා. මේක පැය 3ක් හෝ ඊට වඩා වැඩි කාලයක් මේ දේශන වලට යනවා. අවු පැය 3ක් යනවා. ඒ පාඩම් ටික අරගෙන නේද? පාඩම් මේ වෙදි ට්‍රෙන්ඩ් වෙලා තියෙන පාඩම් 16ට තමයි මූලිකත්වයේ දීලා තියෙන්නේ. හැබැයි පාඩම් 24ක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ පාඩම් 24ට අදාළව මූලිකව පාඩම් 16ට අදාළව අපි තව වේගෙන් කතා කරනවා. පළවෙනි මාසේ 4යි කතා කරන්න වෙන්නේ. අපි ඊළඟ මාසේ වැඩි වෙනවා. විභාග ලඟ වුණොත් එක ළඟ දාගෙන සාකච්ඡා කරන්න වෙනවා. එතකොට පාඩම් විතර ඉගෙන ගත්තට පස්සේ ওই ටිකෙන් තමයි විභාගෙට එන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ වැඩේ නේද? ක්‍රමානුකූලව විභාග දවසේ පේපර් එක දිහා බලාගෙන අසරණ වෙලා ඉන්නේ නැතුව හරියට විශ්වාසයෙන් ලියලා ලකුණු 80 සීමාව පන්න ගන්න වැඩ කරන කෙනෙකුට සම්බන්ධ වෙන්න ඕන අනිවාර්යෙන් මේ පන්තියට. ඔයාලා මේ පන්තියට ඇවිල්ලා හරියට වැඩේ අල්ලගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න පත්‍ර පන්තිත් එක්ක ලේසියෙන් වැඩ කරන්න. හැබැයි අපිට බුද්ධි පරීක්ෂණ පාඩම් ටික ඉවර කරලා ප්‍රශ්න පත්‍ර ලියන්න එහෙම කාලයක් නැහැ. හරිනම් වෙන්න ඕනේ ඒක. හැබැයි එහෙම කරන්න කාලයක් ඇත්තටම නැහැ. එනිසා ඔයා පාඩම් මාලාවට සතියේ එක දවසයි මේකට වෙන් කරන්නේ. ලෙසන් සීරීස් එකට. එතකොට ඒක එක දවසක් ඉගෙන ගන්න ගමන් හැම දවස් එකම සතියකම දවසක් ඔයා පේපර් එකක් ලියන්න. ඔයාට පළවෙනි පේපර් එක ලියද්දි ලකුණු 10 තිබ්බත් කමක් නැහැ. හැබැයි ඔයා ටිකෙන් ටික ග්‍රෝ වෙන්න ඕනේ මේ වැඩේදී. අයි ඔයාට කෙටි ක්‍රම ටික පන්තිත් වෙනම යද්දි ලෙවල් අප් ක්ලාස් එකත් වෙනම යද්දි පාඩම් මාලාවත් වෙනම යද්දි ටික ටික ඔයා උඩට එන්න ඕනේ. නිසා ඔයා එතෙන්ට එන්න මේ මුල ඉඳන්ම පේපර් ලියන්න මේ ටික බලලා පස්සේ ලියනවා කියලා ඉන්නේ නැතුව ඔයා විභාගේ කියන්නේ පන්තිර සම්බන්ධ වෙන්න කලින් මේ පේපර් එක ලියලා ඔයා පැයක් අරන් ලියලා දේශනයට වාඩි වෙන්න. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අනුමාන ප්‍රශ්න පත්‍රත් උගන්වනවා. එතකොට ඔයාට තේරෙනවා සතිර දවස් 4ක් ඔයාට IQ එකක ඉන්න වෙනවා. ඒ කියන්නේ කෙටි ක්‍රම පන්තියේ ඉන්න ඕනේ. ඊට පස්සේ ලෙවල් අප් ක්ලාස් එකේ ඉන්න ඕනේ. මූලික කාරණා සාකච්ඡා කරන, පාඩම් මාලාව සාකච්ඡා කරන පන්තියේ ඉන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පන්තියේ ඉන්න ඕනේ. එතකොට IQ වලට සතිර දවස් 4ක් ඔයාට වැය කරන්න වෙනවා. හැබැයි කෙනෙකුට මෙහෙමයි. සමහරට පොඩි බබාලා ඉන්නවා වෙන්න පුළුවන්. රැකියාවේ තියෙන ප්‍රශ්න නිසා සම්බන්ධ වෙන්න බැරි වෙන්න පුළුවන්. සතිර දවසක් හරි අරගෙන මේ දවස් 4ෙම ටික ගොඩ දාගන්න. ඒ වීඩියෝ ටික තියෙනවා. ඕනවතාව බලන්න පුළුවන්. තේරෙන්නේ නැත්තම් නේද? අපෙන් අහන්න පුළුවන්. හැබැයි තේරෙන්නේ නැති වෙන්න අහන්න අවස්ථාව තියන්නේ අපි මේක සරලව හැබැයි ඒ තියෙන බර තැබීම ඒ ගැඹුර එහෙමම තියාගෙන දේශන මාලාව මෙහෙම. එතකොට සාමාන්‍ය දැනීම අපි යන්නේ කොටස් දෙකකට. සමන් දැනීමට දැන් IQ ටික මාත් එක්ක වැඩ කරන්න වෙන්නේ සුමුස මේ ටිකේ දේශනත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති නිසා වෙනත් පාඨමාලාවක් එක්ක දැන් සුමුසත් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා මේ ගුරු විභාගේ මාත් එක්ක වැඩ කරන්න වෙනවා. ඉතින් එයාත් IQ වලට වැඩ කරනවා. ඒක කොහොමද කියලා කියන්න. සම්බන්ධනේව පන්ති අපි කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඒතර මේ කොටස් දෙකකට බෙදලා තියෙන මේ කතාව ඇතුලේ අපි ඔයගොල්ලන්ට එක කොටසක් සම්පූර්ණයෙන් අරගෙන යනවා. අතුගෝරල සර් එක සරත් අතුගෝරල සර් එක විභාගය සඳහා වැඩිපුරම අනුමාන දෙන ගුරුවරයා සාමාන්‍ය දැනීම සඳහා සර් එක සතියේ එක දවස් ගානේ මාසෙක දවස් 4ක් එතන සර් එක දවස් 4ක් වැඩ කරනවා. ඒ වගේම අපි විභාග පිළිතුරු පත්‍ර ඇගීමට සම්බන්ධ වෙන එදිරි සිංහල ලියනාරච්චි කතිකාචාර්යවරයා, ඒ වගේම සාන්ත කොටිතුවම් කතිකාචාර්යවරයා, ඒ වගේම ප්‍රවණතා සම්බන්ධයෙන් ලොකු අධ්‍යයනයක ඉන්න භාග්‍ය දිසානායක සර්. එතකොට මේ හතර දෙනාම තව එක්කෙනෙක් ඉන්නවා. රංජිත් සර්. අන්න ඒ හතර දෙනා දවස් 4ක් වෙනම මාසෙට එක ගානේ පන්තිය මෙහෙවන. එතකොට සාමාන්‍ය දැනීම වාට ගුරුවරු 5 දෙනෙක් ඉගෙන ගන්න වෙනවා. සතියේ එක දවසක් අනිවාර්යයෙන් සරත් අතකොරස්සගේ දේශනාවේ තියෙනවා. ඔයාලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව රංජිත් සිල්වා සර් මේකේ අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ආචාර්යවරයා, ඒ වගේම කතිකාචාර්ය ඉදිරි සිංහල ලියනාරච්චි, කතිකාචාර්ය ශාන්ත කොටිතුවක්කු, ඒ වගේම භාග්‍ය දිසානායක, ඒ සර්ල හතර දෙනාත් එක්ක සතියේකට එක සර් කෙනෙක් එනවා. ඒ විදිහට මාසෙට සර්ල හතර දෙනා එනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. අයිතර ලොකු දැනුම් අවසරයක් එක්ක අනික විභාගෙදී මොනවාද වෙන්නේ කියන අවබෝධය අත්දැකීම තියෙන විභාග අධීක්ෂණ මණ්ඩලවල ඉන්න කතිකාචාර්යවරු දෙන්නෙක් එතන ඉන්නවා. ඒ සයාලත් එක්ක මේ වැඩේ බොහොම ගැඹුරින් වාට යන්න පුළුවන්. විභාග ප්‍රශ්නය සහ උත්තරේ කියන කාරණයෙන් එහාට ගිහිල්ලා ඒ වගේ ප්‍රශ්නකින් අපේක්ෂා කරන්නේ මොකද්ද? කෙටි උත්තර දෙනවා නම් දෙන්න ඕනේ මොන විදිහටද?
මෙන්න මෙහෙම ලිව්වොත් ලකුණු හම්බ වෙනවද? ඒව දන්නේ නැහැ. අපි විභාග පිළිතුරු පත්‍ර අධීක්ෂණයට යන්නේ නැහැ. ඒතර යන මිනිස්සුන්ගේ ඒ සම්බන්ධයෙන් අපි අවබෝධයක් තියෙන්නත් ඕනේ. ප්‍රශ්නෙට උත්තරේ තිබ්බට කෙටි උත්තර ලියන්න තියෙන වගේ උත්තරේ ලියන විදිය කවුද දන්නේ? මොකද ඔයා දන්නවා විශ්වවිද්‍යාලයේ ඔයාගේ පේපර් එක වගේ තමයි තරග විභාගේ පේපර් එක. ආයේ නැවත සමීක්ෂණයට නේද? එහෙම හදුම් කරන්න බෑනේ. දුන්නා නම් රිසල්ට් එක එච්චරයි. අපි කියන්නේ පයින් ගහලත් ලකුණු දුන්නේ කැම්පස් එහෙම කියලා කියනවා නේද? බොරු කතා. ඒ වගේ තමයි මේකත්. මොකද ඔයාලට දුන්න ලකුණු අරන් ගෙදර ඉන්න වෙනවා නේද? ඔයාලට එතකොට විභාගේ පාස් වෙලා ඉන්ටර්විව් ගිහිල්ලා නේද? ඊළඟ වාරේ වෙද්දී ගුරුවරයෙක් විදියට අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙනවද නැත්නම් ගෙදර ඉන්නවද කියන කාරණේ තීරණය වෙනවා. ඒ නිසා ඒ අත්දැකීම් තියෙන ගුරුවරුන් එක්ක ඔයාලට මේ වැඩේ කරන්න වෙනවා. එතකොට මේ දේශන සම්බන්ධයෙන් ඊළඟ කතාව තමයි සියලුම දේශන Zoom වලින් තියන්නේ අපි YouTube රෙකෝඩින් ලබා දෙන්නේ. නිසා දේශනය පවත්වලා අපි අය දවස් ඇතුළත නේද පැය 24ක් යන කලින් රෙකෝඩින් එක දෙනවා. ඒ කිසිදු රෙකෝඩින් එකක් මතක තියාගන්න වෙන ආයතන වගේ නෙමෙයි අපි විභාගයේ අවසන් වෙනකම්ම ඉවත් කරන්නේ. ඒ නිසා ඔබට ඕනම වතාවක් බලන්න පුළුවන්. ඒක YouTube රෙකෝඩින් එකක් දෙන්න නිසා ගොඩක් අයට ඔය ඩේටා ප්‍රශ්නෙත් විසඳෙනවා. අර පැකේජ් ඩේටා වලින් බලන්න පුළුවන්. ඒ වගේම දේශන 24ක් තියෙනවා. මෙන්න මේක. පසුගිය තරංග විභාග ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු අන්තර්ගත පොතක් නොමිලේ දෙනවා. මේක අපි හැම කණ්ඩායමකටම දුන්නා. එක පොතක් නෙවෙයි මාසෙක පොත ගානේ අපි දෙනවා. එතකොට මේ ඔබට හම් වෙන්න තියෙන පොතේ විභාග ප්‍රශ්න පත්‍ර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 7ක් ඒ වගේ පිළිතුරු ටික සහ ඒ ප්‍රශ්නය සඳහා තියෙන නේද විසඳලා විවරණ පැහැදිලි කිරීම එක්ක නේද කෙටි ක්‍රම ඒ සඳහා ප්‍රශ්නේ විසඳන්න පාවිච්චි කරලා තියෙන සියලුම කාරණාත් එක්ක තමයි මේ පොත අන්තර්ගත වෙන්නේ. ඒක වාට අපි ෆ්‍රී දෙනවා. සම්බන්ධ වුණාට පස්සේ අපි ඒක වාට නොමිලේ දෙනවා. අපිට කතා කරන්න ඕනේ මේ ගුරු විභාගයට අදාළව 071 399 59 49ට මාසික ගාස්තුව 16යි. දේශන අනිවාර්යයෙන් 24 ඒ විදිහටම තියෙනවා. ආයේ කිසිදු සැකයක් නැහැ. ඊට වඩා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට IQ වල දවස් 4ක් සතියේ දේශනත් එක්ක ඉන්න වෙනවා. සාමාන්‍යයෙන්ම දවස් 2ක් ඉන්න වෙනවා. එක දවසයි ෆ්‍රී තියෙන්නේ. ඔයාට සතියේ දවස් 6ක් වැඩ කරන්න වෙනවා. මේ වැඩ කරන එක අනිවාර්යෙන් විය යුතුමයි. ඔයා විභාගේ පාස් වෙනවා. ඒ නිසා අපි අපේ ආයතනික ක්වොලිටිය තියාගන්නත් අවශ්‍යයි. ඒ නිසා අපි මෙහෙම කරලා තියෙන්නේ. ඔයාට මුදල් ගෙවන්න පුළුවන්. අපි මේකට බඳවාගන්නේ 50 දෙනෙක් විතරයි. අපේ පළවෙනි කණ්ඩායමේ ඉන්නෙත් ළමයි 50යි. දෙවෙනි කණ්ඩායමේ 50 කියන එක කරන්න ගිහිල්ලා පොඩි ගැටලුවක් කියලා ළමයි 75 දක්වා වැඩි කරගන්න වුණා. මේකට අපි ගන්නෙත් ළමයි 50යි. මොකද අපි ඒ ශිෂ්‍යයා කෙරෙහි අපේ පූර්ණ අවධානය යොමු කරනවා. ඔබව අසමත් වීම සඳහා අපි පුංචි ඉඩක්වත් තියන්නේ ඔයාව අනිවාර්යයෙන්ම නේද අල්ලගෙන ඇදගෙන මේ වැඩේ යනවා. ඒ නිසා ඉතින් එහාට අපි යන්නේ නැහැ බඳවා ගැනීම කරන්නේ. මෙන්න මේ නම්බර් වලට තමයි කමර්ෂල් බැංක් එකේ BOC එකේ ගිරුල බ්‍රාන්ච් එකේ NRHS රණතුංග කියන නම්බරට තමයි ඔයා ගෙවීම් 1000 කරන්න ඕනේ. එම ගෙවුවට පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන හරි නැත්නම් රිසිට් එක අරගෙන හරි නැත්නම් PDF එක ඩවුන්ලෝඩ් කරගෙන හරි ඔයා ගෲප් එකට දාන්න එපා. ගෲප් එකට දාන්නේව අපි ගන්න නැහැ. මෙන්න මේ නම්බර් දෙකට මෙවන්න ඕනේ. 071 709 59 49ට 070 609 59 49ට එවන්න ඕනේ. ඒවත් ඔයාගේ නම, ඔයාගේ පළාතයි, ඔයා සංවර්ධනධාරී සේවයේ ඉන්න කෙනෙක්ද නැත්නම් විවෘත අරකේ ලියන්න අවස්ථාව දුන්නා, කළමනාකරන සේවයක් දුන්නා, කලින් ලියන්න උන සේව උපාධාරීන් ඉන්න අයට එයාලා ඒක සඳහන් කරන්න. අභිවෘතද කියලා සඳහන් කරලා මෙන්න මේ දෙකට WhatsApp කරන්න. ඕක තමයි වෙන්න ඕනේ වැඩේ. එතන ඔබට 25 ඉරිදා පටන් ගන්නවා පළවෙනි දේශනේ. හැබැයි ඊට පෙර ඔබට දේශන අවස්ථා කීපයක් තියෙනවා. ඔයගලන්ට පාඩම් දෙකකට අදාළ කොටස් ආවරණය කරනවා. ඔයා ඒවත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ කොට දාගන්න පුළුවන්. අපේ කැපැසිටි එක ඔයාගේ කැපැසිටියත් එක්ක සමානුපාත වෙනවද කියලා බලන්න. එහෙම බලලා ඔයා අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න. ඒතර ගුරුවරු සම්බන්ධයෙන් කිව්වා IQ එක මම කරන්නේ. පාඩම් මාලාවත් මම, ප්‍රශ්න පත්‍ර ටිකත් මම, කෙටි ක්‍රම ටිකත් මම, එතකොට ලෙවල් අප් ක්ලාස් එකත් මම. සාමාන්‍ය දැරීමට සරත් අතුගොරස සම්බන්ධ වෙන ප්‍රධාන ගුරුවරයා විදියට මම අවුරුදු 10කටත් වඩා වැඩි කාලයක් රාජ්‍ය සේවා තරංග විභාග සම්බන්ධයෙන් දේශන පවත්වන ප්‍රධානම පෙළ ආයතනයේ ප්‍රධානම ගුරුවරයා විදියට වැඩ කරේ. මම සාසුමුස අපි දෙන්නම
අපි දෙන්නම මේ ආයතනයේ ඉවත් වෙලා තමයි මේ අලුත් ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ. අපි මේක සම්බන්ධලා අවුරුදු දෙකක් අපි ඒ නිසා වෙනම බෙදාගෙන ඒ පාඨමාවල ටික සාර්ථකව මෙහෙවනවා. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ YouTube එකේ දාලා තියෙනවා අපේ NS Online Academy. මේකේ පරණ වීඩියෝ තියෙනවා. ඔයාලට ඒවා ටික බලලා අදහසක් ගන්නත් පුළුවන්. ලංකාවේ මේ වෙද්දී අලි වාර්තා තියලා අලෙවුන ප්‍රධානම බුද්ධි පරීක්ෂණ ග්‍රන්ථ 3 සුපා IQ1 සුපා IQ2 සුපා IQ3 වෙනත් දේශකවරයෙක්ගේ නමින් තමයි තියෙන්නේ. නමුත් ඒක සැබෑ කට්ටුවරයම මම කට්ටුව අයිතිවත් පවර්ලා නැහැ. නිසා මේ ග්‍රන්ථත් ඔබට ඉදිරියේදී ලබා දෙන්න කටයුතු කරන්න අපිට ඉඩ කඩ පවතිනවා. එතකොට සරත් අතුගෝරස ඔබ දන්නා වැඩිම සාමාන්‍ය දැනීම ප්‍රශ්න ලබා දෙන ගුරුවරයා ඒ තියෙන රීඩින් එක. ඒ කියන්නේ ඒ තරම් කියවන මිනිස්සෙක් මම මගේ විශ්වවිද්‍යාල ජීවිතේවත් එහෙම දැකලා නැහැ. ඒ කියවීම නිසාම තමයි ඔයාව එතෙන්ට සූදානම් කරමින් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීම නේද? ඔයාලට හැම පැත්තෙම පොම්ප කරලා ඔයාව මේ වැඩේට සූදානම් කරන්න. ඒ වගේම අපේ ආරාධිත විශේෂාධ්‍ය දේශකවරු විදිහට සම්බන්ධ වෙනවා. ශ්‍රේෂ්ඨ ඉන්න ජ්‍යෙෂ්ඨතම කතිකාචාර්යවරයා ආචාර්යවරයා සමා වෙන්න ආචාර්යවරයා රංජිත් සිල්වස. ඒ වගේම විභාග තරඟ විභාග පිළිතුරු පත්‍ර අධීක්ෂණයට සම්බන්ධ වෙන කතිකාචාර්ය ඉදිරිසිංහ ලියනාරච්චි සර්, ඉතර කතිකාචාර්ය සාන්ත කොඩිතුවක්කු සර්, ඒ වගේම ප්‍රවණතා සම්බන්ධයෙන් නේද? ඉතා හොඳ පොත් ප්‍රමාණිකුත් රචනා වෙමින් මේ වැද්දි තියෙන එක කතුවරයා විදියට ඉදිරියේදී ගොඩක් දෙනෙක් දැනගන්න ඉන්න සගේ පළවෙනි තරඟ විභාග පන්ති විදිහට තමයි සම්බන්ධ වෙන භාග දිසානායක සර්. නිසා මේ විශේෂඥ දේශකවරු 4 දෙනා ආරාධිත දේශකවරු 4 දෙනයි, ඒ වගේම අතුකොරසන එක 5 දෙනයි, මයි 6යි, අපි 6 දෙනෙක් ඔයාලව වැඩේ ගොඩ දාන්න ඔයාලත් එක්ක ඉන්නවා. නිසා මේ දේශන වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබේ ස්පේස් එක දැන් ගන්න ඔයාලට පුළුවන් මුදල් ගෙවීම කරලා ලියාපදිංචි වෙන්න පළවෙනි 50 දෙනා අතරට ඔයාලට එන්න. ඒත් එක්කම ඔයා විභාගයෙන් සමත් කරවන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් සෑම දෙයක්ම අපි කරනවා. මොකද මේ තරම් සුසුකම්ලත් ඇදුරු මඩොල්ලක් ඔයාට නැවත හමු වෙන්නේ නැහැ මේ තරම් විභාග ශාස්ත්‍රයේ. ගුරු විභාගයක් ලියන්න නැවත ඔබට අවස්ථාවක් හම්බෙන්නේ තවත් අවුරුදු ගණනකින්. ඔබේ වයස් සීමාවන් ගිහිල්ලා නේද? ඔයාට නැවත ගුරුවරියක් වෙන සිහිනය යථාර්ථයක් නොවෙන්න තියෙන ඉඩ කඩ වැඩි. නිසා මේ මොහොතේ ඔයා මේ ගේම් එකේ ඉන්න. අතන මේ ගේම් එක ඔයාට ලස්සනට ප්ලේ කරන්න පුළුවන්. අපි ඒක ඔයාට ලස්සනට ඔයාව ගයිඩ් කරනවා. නිසා මේ වැඩේ අපිට එකතු වෙලා දිනන්න පුළුවන්. ඔබ සම්බන්ධ වෙන්න, දේශන වලට සම්බන්ධ වෙන්න බැරි නම් රෙකෝඩින් ටික හරියට අරගෙන බලලා හරි මේ වැඩේ කොට දාගන්න පුළුවන් තැනකට ඔයාගේ කාලසටහන් හදාගන්න දැම්මම නිශ්චිත ඉලක්කයක් එක්ක වැඩ කරන්න. අප්‍රේල් විභාග ලියන්න මේ මාස දෙක ඔයා මාර ප්ලෑන් එකක් තියාගෙන වැඩ කරන්න. ඉතින් ඔබට ගුරු විභාගයේ සමත් වෙලා ගුරුවරයෙක් විදියට දෙවන වාරයේදී රජයේ පාසලක තමන්ගේ රාජකාරී ජීවිතය බොහොම ලස්සනට ආරම්භ කරන්න අවස්ථාව ලැබෙන්න කියලා PNS Online Academy වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරි දේශනවලදී හමු වෙමු. ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රභාචරදාස. අයිබෝවන් හැම දරුවෙකුටම